පළමු කරන්න තියෙන්නේ ඔබ යෙදෙම නවීකරණය වී ඇති බව සාතික කර ගැනීමයි. ඒ නිසා අපි App Store එකට යමු. ඉහලින් තියෙන සේමිතරෝ මම JavaTube කියලා ටයිප් කරනවා. JavaTube වික දකුණු පැත්තට නවීකරණය කරන්නේ හෝ විවෘත කරන්නේ කියලා තැන්වයි. නවීකරණය කරන්නේ මේ කියලා ලියලා තියෙනවා නම් ඒ කියන්නේ ඔබ යෙදීම නවීකරණය කරන්න ඕන කියලා. විවෘත කරන්නේ මේ කියලා ලියලා තියෙනවා නම් ඒ කියන්නේ ඔබ යෙදීම සම්පූර්ණයෙන්ම නවීකරණය වී ඇති බවයි. යෙදීමක් නවීකරණය වී තියෙනවද කියලා බලන එක වැදගත් මන්ද ඒකෙන් සාමාන්‍යයෙන් බගස් හෝ පිරිමැද වීම වගේ ගැටලු ඉවත් කරගන්න පුළුවන්. යෙදීම සමග මුහුණ දැන් ඕනෑම ගැටලුවක් ඊළඟ නවීකරණයේදී විසඳ දමනවා. ඒ නිසා ඔබ යෙදීම නවීකරණය වී තියෙනවද කියලා හැම වෙලටම පරීක්ෂා කරන එක වැදගත්. ඉතින් මම මේ ඊළඟ උපදෙස් සඳහා JavaTube විවෘත කරනවා. ඔබ Google ගිණුමකට läගී වෙලා තියෙනවද කියලා සාතික කරගන්න ඕන. ඒකට ඉහළ දකුණු කළවලට ගිහින් ඔබ පැතිකඩ පැන්තරේ කලක් කරන්න. ඉතින් මම මගේ Google ගිණුමට හොඳින් läගී වෙලා ඉන්නවා. ඔබට අදහස් දැක්වීම බලන්න නම් ඔබ Google ගිණුමට läගී වෙලා තියෙනවද කියලා සාතික කරගන්න ඕන. කොහොම හරි ඔබ läගී වෙලා නැත්නම් අදහස් දැක්වීම පේන්නේ නැහැ. තවත් කරන්න පුළුවන් දෙයක් නම් ඔබ JavaTube යෙදීම සමග පරිකාරයේ Restricted Mode ආකාරය කිරීමයි. ඉතින් අපි පොටුවේ පහළට යාලා විසකසෙන් විසරයෙන් කලක් කරන්නයි. ඊළඟට ෆොටුවේ මැදට යන්න එතනුයි සමකල පරිකාරය B කියලා තියෙන තැනට. සමකල පරිකාරය කියන්නේ අනර්ථකාරී වීඩියෝ සහ අදහස් දැක්වීම සැඟවා තැබීමට උදව් කරන එකක්. ඉතින් මම මේ විකල්පය ආකාරය කරනවා. මම විසඳුම් කිසිවක් වැඩ නොකළත් සහ අදහස් දැක්වීම තවමත් ආපහු නැපෙන නම් තවමත් අපිට උත්සාහ කරන්න පුළුවන් දෙයක් තියෙනවා. අපේ තාවකාලිකව යෙදීම ඉවත් කරන එකට යන්නයි. ඉතින් මම සැකසම වෙත යනවා. සැකසීම් වලින් මම මේ සමානයේ B කියන තැනට යනවා. ඒ සමානයේ B යටතේ මම F1 ගබඩඩි මත කලක් කරනවා. මම යවත් කලින් කරමින් යනවා JavaTube V කියලා තැනතර. මම ඒක මත කලක් කරලා යෙදීම ඉවත් කරන්නේ මත කලක් කරලා පසුව තහවුරු කරනවා. මේකෙන් යෙදීම කොහොම මේක දැමිය හැකියි. මේක යෙදීම නැවත සකස් කරන එකක් වගේ. ඊළඟට ඔබට යෙදීම නැවත ස්ථාපනය කළ හැකියි. ඒත් සමග ඔබට ඔබ යෙදීම තාවකාලිකව ඉවත් කිරීමට සාර්ථකව හැකි වුණා.